තමයි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම? ඉතින් ඔන්න අද අපි දෙන්න යන්න හදන්නේ අම්බුලුවාවේ. ඉතින් මේකේ ටික දුරක් විතරයි යන්න දුන්නේ බයික් වලට. ඉතින් එහාට අපි පයින් යන්න බැරි නිසා අපි දැන් වීල් එකක් අරගෙන තමයි එතන උඩට ගියේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක විතරම රැඳිලා ඉන්න ඕනේ නේද? වීඩියෝ එක අවසාන තෙක් බලන්න ඕනේ. ඉතින් ළමයි මේක ගොඩාක් උඩට යන්න තියෙනවා. ඉතින් මට නම් ඇත්තටම මහන්සි. ඒක නිසා අපි දෙන්න ටිකක් මැද හරියට ගිහිල්ලා ආයෙ බැස්සා. මොකද ඇත්තටම යන්න අමාරුයි වුණා මහන්සි නිසා කලින් ගිහින් තියෙනවා. ඒක නිසා ඉතින් ආයෙ හිතුවා අපි පොඩ්ඩ දුරක් ගිහින් ආයෙ එමු කියලා අපි හිතාගත්තා. මේ තියෙන ටිකක් මැද හරියට වගේ ගියාපුවාම ඈත පේන view එක ඇත්තට මාරම ලස්සනයි. කඳුත් එක්ක වලාකුළු මාර ලස්සනට පේනවා. ටිකක් එදා නම් සෙනඟ හිටියා ගොඩක්. මේ තියෙන්නේ අර එතන තියෙන කේබල් මුංචිලාව. ඉතින් අපි නම් ඒක ගියේ නෑ. මොකද ඒක මාර ගණන් වැඩි. ඉතින් අපි ඒකට බලන් හිටියා මොකද වෙන්නේ කියලා. මෙතන අපි ෆොටෝස් ගහලා දෙනවා. ෆොටෝස් 4ටම ගත්ත රුපියල් 500යි. අපි ඒක WhatsApp එකත් එක්ක ගත්ත මාරම ලස්සන ෆොටෝ ටික ගහලා දෙන අතරම ලස්සනයි. දැන් ඉතින් අපි උඩ ඉඳලා පල්ලෙහාට එන්න ඕනේනේ. ඒක නිසා ඉතින් අපි දෙන්න පයින්ම ගියා. මහන්සි වුණාට ඉතින් අපි දෙන්න ගියා. අපි දෙන්න දැන් ඊළඟට යන්න හදන්නේ බෝට් රයිඩ් එක. මම එහෙ ගිහින් තිබුණේ නැහැ කවදාවත්. ඉතින් දැන් අපි දෙන්නම යන ගමන් තමයි ඉන්නේ දැන්. ඉතින් ඔන්න දැන් අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මෙතන තමයි බෝට් රයිඩ් එක යන්න හදන්නේ. ගිහින් බලමු. කොයි පැත්ත මේ පැත්ත නේද ගන්න. පාරේ වැඩි කියලා. නෑ හර පැත්තට කපන්න. ඔය කපලා දෙන්න. ඔය යන්න.
එහෙමද? හොටල් එක. ඉතින් ළමයි අව්වේ ඇවිල්ලා මාරම මහන්සි. ඒක නිසා අපි මෙතනට ආවා මොන හරි කූල් එකකට මොන හරි බොන්න. ඉතින් අපි දෙන්නා ගත්තේ මං හිතන්නේ අයිස් 2යි තව බීම් එකක් ගත්තා. ඒකත් අරගෙන අපි දැන් හැවෙන් එකට ගිහිල්ලා බොන්න තමයි හදන්නේ. දැන් ඉතින් අපි දෙන්න පයින් යන්න හදන්නේ අපි බයික් එක තියෙන තැනට. ඉතින් ඇවිදලා මහන්සි නිසා අපි දැන් ඊළඟට යන්න හදන්නේ ලන්ච් එකට මොනවා හරි ගන්න. දැන් ඉතින් බයික් එක ළඟට ළඟයි. ඉතින් දැන් ඔන්න අපිත් එක්කම යන්න ඕගොල්ලෝ. අපි ගියා ලස්සන රෙස්ටොරන්ට් එකකට. ඉතින් අංකෝ බලන්න මාත් එක්ක ඕගොල්ලෝ. ඉතින් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.